හලෝ ඉතින් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අපේ චාරිකාවට. ඉතින් දැන් මං ප්‍රිසන් එක පැත්තේ ඉඳන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ බහිරවකන්ද පැත්තට. ඉතින් පයින් යන්න දුර යවක නිසා මම බැලුවේ ට්‍රේවිල් එකක් හොයාගන්න කොහොම හරි කරලා. ඔන්න ඉතින් මට හම්බුණා ට්‍රේවිල් එකක්. ඉතින් ට්‍රේවිල් එකක් හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඔයාලටත් මේ පේන පුෂ්පදාන බාලිකා විද්‍යාලයකට ආවා නම් අනිවාර්යෙන් ට්‍රේවිල් එකක් අල්ලගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේවිල් එකේ පල්ලෙහා ඉඳලා කඳු උඩටම යන්න ගන්න රුපියල් 400. ඉතින් ඔයාලත් වාහනයකින් හරි පයින් හරි යනවා නම් මෙන්න මේ වමට කඳු උඩට තියෙන පාරේ තමයි ඔය කට්ටියත් එන්න ඕන. ඉතින් ඔන්න බෝගම්බර ප්‍රිසන් එකේ ගාවේ ඉඳන් මේ බහිරවකන්ද මේ විහාරයට කිලෝමීටර් 1.4ක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් විනාඩි 25ක විතර දුර. ඉතින් මම ප්‍රිසන් එක ගාවිතන් ට්‍රේවිල් එකක් කරන් ආවා. ගාන උනේ රුපියල් 300. එතන 400යි කියලා මුලින් කිව්වා, ඊට පස්සේ 300යි කියලා කිව්වා. ඊට පස්සේ මේ තියෙන්නේ ඉතින් තමයි යන්න තියෙන්නේ. උඩට. එහෙනම් අපි එතකොට යමු. ගිහින් බලමු මොනවද ඇතුළේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මුළු පන්සල පුරාම තැඹිලි පාට කොඩි දාලා තියෙනවාද? ඉතින් මං ඔයාලට උඩට නගින ගමන් කියන්නම් මොකක්ද මේ කොඩි දාන්න හේතුව කියලා. දැන් මම පඩිපෙළ දිගේ උඩට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම කියන්නම් අර මම පල්ලෙහාදී කිව්ව කාරණාව ගැන. අද පන්සලේ මොකද මේ තැවිලි පාට කොඩි දාලා තියෙන්නේ හැමතැනම කියලා සහ අද ඔයගටිට පේනවා ඇති වෙනදට වඩා ටිකක් ක්‍රවුඩ් එක වැඩි මේ පන්සලේ. ඉතින් ඒකට හේතුව තමයි මේ පන්සලේ වැඩ සිටිය නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා තියෙනවා. ඉතින් ඒක හේතු කොටගෙන තමයි අද මේ තැවිලි පාට කොඩි හැමතැනම දාලා තියෙන්නේ. මේ ඉතින් මං ඇවිල්ලා තියෙන්නේ මේ පන්සලේ ශෝක දිනයක් දවස් තමයි. ඉතින් මම ඔයාලට මේ පන්සලයි මේ පන්සල ඉතිහාසය ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්නම්. ඉතින් 1962 වර්ෂයේ තමයි මේ පන්සල ආරම්භ කරලා තියෙන්නේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා. ඊට පස්සේ ඉතින් අම්පිටිය ධම්මාරාම ස්වාමීන් වහන්සේ විසින් හරි විදිහට මේක පන්සලක් විදියට ආරම්භ කරලා තියෙනවා 1972 වර්ෂයේදී. ඉතින් ආරම්භ කරලා තියෙන්නේ ඉස්සල්ලාම නම තිබිලා තියෙන ශ්‍රී මහා බෝධි මහා විහාරය කියලා. ඊට පස්සේ ඉතින් අම්පිටිය ධම්මාරාම ස්වාමීන් වහන්සේට අදහසක් තිබිලා තියෙනවා මේක චෛත්‍යයක් ගොඩනගන්න. ඒත් පස්සේ කාලෙක ඒ අදහස වෙනස් වෙලා තියෙනවා මේ බුදු පිළිමයක් හදන්න කියලා තීරණය කරලා. ඊට පස්සේ ඇල්බර්ට් විජේසේකර කියන කතිකාචාර්යවරයාත් එක්ක එකතු වෙලා කොහොමරි සාකච්ඡා කරලා 1993 ජනවාරි 1 වෙනිදා වෙද්දී ඔකන්ටිට මේ පේන බුදු පිළිම වහන්සේ හදලා නිරාවරණය කරලා තියෙනවා. ඉතින් නිරාවරණය කරද්දී මේ බුදු පිළිම වහන්සේගේ පාට තිබිලා තියෙන මේ ඔකටිට පේන සුදු පැහැ නෙමෙයි රන් පාටක් තමයි ආලේප කරලා තින්නේ ආර් ප්‍රේමදාස දිනාධිපතිතුමා විසින්. ඒත් ඊට පස්සේ මේ අම්පිටිය ධම්මාරාම ස්වාමීන් වහන්සේට මේ හිතිලා මේක පස්සේ දුර්නාරණ වෙන නිසා මේකේ පාට වෙනස් කරන්න සුදු පාටට. මේක නම් තියන්න අපි දැන් ගිය ප්‍රිසන් එක. ප්‍රිසන් එකේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔය කට්ටිය මම මේ දාන මේ කාඩ් එකෙන් ගිහලා බලන්න පුළුවන්. ප්‍රිසන් එකේ වීඩියෝ එක. අපි මේ ප්‍රිසන් එකට ගිහලා බලුවා හැම සෙල් එකක්ම. ඉතින් දැන් අපි උඩටම ඇවිල්ලා නැහැ. ඒ වුණාට එතනත් මාර view එකක් තියෙනවා. බලන්න උඩ මේ සයිඩ් එකෙන්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ බුදු පිළිම වහන්සේගේ පැහැ රන් පාට ඉඳලා සුදු පාට හරවන ගමන් තමයි තිබිලා තියෙන්නේ. ඒ කාලය අතුරතුර මේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ රෝගාතුර වෙලා මහනුවර මහරෝහලේ නවත්තලා තියෙනවා. කොහොම වෙතත් ඉතින් 1993 නොවැම්බර් 26 වෙනිදා එම් ස්වාමීන් වහන්සේ අපවත් වෙලා තියෙනවා. ඉතින් අපවත් වෙද්දි මහනුවර මහරෝහලේ ඉඳලා මේ බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන තමයි අපවත් වෙලා තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. කොහොමද මේ view එක කොහොමද උඩට පේන විදිය? ඉතින් මේ සයිඩ් එකෙන් මට මේ පේන නුවර ටවුන් එක මේ පේන්නේ.
ඉතින් අර තියෙන්නේ නුවර වැව. මේ පැත්තෙන් ප්‍රිසන් එක පේනවා. තව ස්ටේඩියම් එකකුත් පේනවා ඊට එහා පැත්තේ. ඉතින් මේ ඔකටිට පේන්නේ ඔක්කොම මේ නුවර ටවුන් එක බලන්න චූටි චූටි බිල්ඩින් ගොඩක් පේනවා. ඉතින් මම දන්නේ මෙතනින් ඔය නුවර වැවයි ප්‍රිසන් එකයි විතරයි. ඊට අමතරව තව මෙතන බිල්ඩින් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ දෙකට අමතරව තව මේ දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් කරන්න මේ බිල්ඩින් වල නම් එහෙම. ඉතින් අර මේ බානර කදුපන්තිය දිහා ඉතින් මේ නුවරට ඉස්සර ආක්‍රමණයකට ළඟා වෙන්න අමාරුයි කිව්වේ මෙන්න මේ හේතුව නිසා තමයි. බාන හතර පැත්තෙම ඉතින් වට වෙලා තියෙන කදු වලින් අර මේ පැත්තෙනුත් සම්පූර්ණයෙන්ම කදු තමයි තියෙන්නේ. ඉතින් මේ බාහිරව කන්ද පොදු පිළිමේ අපිට ශ්‍රීශයට පොඩ්ඩක් පල්ලෙහා වෙනකම් අපිට උඩ නගින්න පුළුවන්. ඉතින් මං අර කලින් කිව්වා වගේ මේ ටවුන් එකේ තියෙන මේ බිල්ඩින් වලින් නුවර වැවයි ප්‍රිසන් එක ඇරුණකොට තව දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ තව නොදන්න කෙනෙක්ට වුණත් දැනගන්න පුළුවන් මේ දේවල් ගැන. ඉතින් බලන්න මේ කදු කන්දේ දිහා නිකන් මීදුමෙන් වැහිලා වගේ ඈතින් ඈත නිකන් ලේයර්ස් වගේ තියෙන කදු. අර බලන්න ඈතින්. මං ඔයාලට කලින් කිව්වනේ මේ කන්ද පිළිබඳව අద్భుත සහ අමුතු කතාවක් තියෙනවා කියලා. ඉතින් ඔය කටි තම්නේල් එකෙත් දකින්න නැති ඒක. ඉතින් මම දැන් ඔය කටියට කියන්නම් ඒ කතාව මොකක්ද කියලා. ඉතින් මේක පැරණි මහනුවර රාජධානි කාලෙටම පැතිරලා යනවා. ඉතින් මේ ඉස්සර මහනුවර රාජධානි කාලේ තිබිලා තියෙන සම්ප්‍රදායක් රටේ සිදුවන ස්වභාවික ව්‍යසන වලට උත්තරයක් විදියට මේ බාහිරව කන්දේ සිටින බාහිරව යක්ෂයාට වාර්ෂිකව රූමත් කාන්තාවක් තුන්කුළු දුල් කාන්තාවක් විල්ලට දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේක හැම වර්ෂයක් පාසාම සිදු කරුණා. ඊට පස්සේ එක වර්ෂයකදී තෝරගෙන තියෙනවා මෙම පිළි පූජාව සඳහා වැලිකඩු කුමරිය කියන කාන්තාව. එම කාන්තාව දුනුවිල නිලමෙත් සමග විවාහ වෙන්න ඉඳලා තියෙන්නේ. ඒත් රජතුමාගේ අනට විරුද්ධ වෙන්න බැරි නිසා මෙම තීරණයට එකක වෙන්න වෙලා තියෙනවා. දුනුවිල නිලම කියලා තියෙනවා කාන්තාවට ඔයා යන්න මම කොහොම හරි බිලි දෙන්න කලින් ඔයාව බේර ගන්නම් කියලා. ඉතින් ඒකත් පිළි අරගෙන එම කාන්තාව ගිහිල්ලා තියෙනවා. ඉතින් පෙරහැරකින් මල් මාලා දාලා පිළි පූජාව සිදු කරන බාහිරව කන්දට රජමාලිගාව විතර මේ කාන්තාව අරන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙම කාන්දේ තිබෙන රූස ගසක මෙම කාන්තාව ගැට ගසලා තියෙනවා මේ බිලි පූජාව සිදු කිරීමට. ඊට පස්සේ ගැට ගසලා රාත්‍රී කාලය උදා වෙද්දි මේ පිරිස ආයි රජමාලිගාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ඒ කට්ටිය රජමාලිගාවට ගිහිල්ලා බලන් ඉඳලා තියෙන්නේ මේ බිලි පූජාව සම්පූර්ණ වෙනකම්. ඉතින් මේ බිලි පූජාව සම්පූර්ණ වෙද්දී බාහිරව කන්දේ සිටින බාහිරව යක්ෂයා හූ තුනක් තියෙනවා. ඉතින් ඒ හූ තුන එනකම් මේ කට්ටිය බලාගෙන ඉඳලා තියෙනවා. ඒත් ඒ අතරතුර අර දුනුවිල නිලම කිව්වනේ මේ කාන්තාව බේර ගන්නවා කියලා. ඉතින් මේ රූස ගසේ මුදුනට වෙලා මේ දුනුවිල නිලම බලන් ඉඳලා තියෙනවා මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින් රෑ වෙනවත් එක්ක බාහිරව කන්දේ සිටින බාහිරව යක්ෂයා ඇවිල්ලා අර කාන්තාව බිල්ලට ගන්න හදද්දිම අර රූස ගහ උඩ හිටපු දුනුවිල නිලමේ උඩ ඉඳන් මේ යක්ෂයාට කඩුවකින් ඇරලා එයා මරලා තියෙනවා. ඊට පස්සේ මෙම කාන්තාවත් අරගෙන දුනුවිල නිලම ගිහිල්ලා තියෙනවා මේ රජමාලිගාවට ආයි. ඊට පස්සේ ගිහිල්ලා රජතුමාට කියලා තියෙනවා ආයි මේ බිලි පූජාව කරන්න ඕනේ නැහැ. මම මේ බාහිරව කන්දේ සිටින බාහිරව යක්ෂයාව මැරුවා. ඒක නිසා ආයි තවදුරටත් මේ බිලි පූජාව කරන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ එම කතාව විශ්වාස කරන්න බැරි නිසා රජතුමා යවලා තියෙන පිරිසක්ව මේ කතාව ඇත්තද කියලා බලන් එන්න කියලා. නමුත් ඒ ගියව පිරිසට දැක ගන්න හම්බෙලා තියෙන්නේ යක්ෂයාව නෙමෙයි. ඒ වෙන විටත් කඩුපහරින් මැරලා වැඩලා හිටිය මේ පුරෝහිතව තමයි දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ පිරිස ගිහිල්ලා ආයි රජතුමාට ඒ පිළිපදව දැනුම් දීලා තියෙනවා. ඉතින් එතකොට රජතුමාට තේරුම් ගිහිල්ලා තියෙනවා මොකද්ද මේ කාරණේ කියලා. ඉතින් පුරෝහිත තමයි රජතුමාගේ ලෝට අදහස දීලා තියෙන්නේ මේ රටේ පවතින මේ ව්‍යසන වලට උත්තරයක් විදිහට අපි බිලි පූජාවක් දෙමු කියලා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි මේ යක්ෂයා විදිහට පෙනී ඉඳලා තියෙන්නේ මේ පුරෝහිතවරයාම තමයි පෙනී ඉඳලා තියෙන්නේ යක්ෂයා විදිහට. ඉතින් මේ විකිපීඩියා වල එහෙම සඳහන් වෙලා තියෙන විදිහට මේ බාහිරව කන්ද මුහුදු මට්ටමේ ඉඳලා මීටර 600ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ ඉන්න මුදුන මීටර 600ක් උසයි. ඉතින් දැන් අපි එහෙනම් ආයි පල්ලෙහාට යමු. ආයි පැත්තට එහෙම ගිහිල්ලා හම්බෙමු එහෙනම්.
ඔන්න බහිරවකන්ද විහාරස්ථානයේ වීඩියෝ එක ඉවරයි. අපි බැලුවා උඩට ගිහිල්ලා කොහොමද ලස්සනට පේන්නේ වටේ view එක කියලා. ඉතින් බහිරවකන්ද විහාරස්ථානය ගැන ඔය කට්ටිය මොකද හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අර මම පෙන්නුව පිට්ටනිය ගැන මොකද හිතන්නේ කියලා ඒකත් අනිවාර්යෙන් පල්ලෙන් ඒකේ නම දාන්නවනේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ වේයන්ගොඩ සිට නුවර දක්වා ට්‍රේන් එකේ බ්ලොග් එකයි දාදා මාලිගාවට කිය බ්ලොග් එකයි ඒක බැලුවේ නැත්නම් ඒකත් බලලා ප්‍රීසන් එක බෝගම්බර ප්‍රීසන් එක වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යෙන් බලන්න. මම මෙතනින් කාඩ් එක දාලා තියන්නම්. ඒ වගේම මේකට වීඩියෝ කරත් හොඳයි නම් හොඳයි වගේ කියලා හිතනවා ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ ඉස්සරහටත් වීඩියෝ බලන්න හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියන්න bell icon එකත් on කරලා තියාගන්න. ඉස්සරහට තව ගොඩාක් ලස්සන වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නවා. වංගෙඩි කියලා වගේ කැම්පින් කරන්නත් අපේ අදහසක් තියෙනවා. ඒවා ඉදිත් හම්බෙමු. එහෙනම් ඒවා සෙට් වෙන්න subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න channel එක. එහෙනම් කට්ටියටම thank you වෙරුවට සුබ දවසක්. ඉතින් ඔන්න අන්තිමට අද මේ ගමන ඉවර කරලා මම ආවායි නුවර ස්ටේෂන් එකට. දැන් අපි යන්නේ මේ ටිකට් එකක් අරගෙන ආයි වේයන්ගොඩට යන්න. එහෙනම් අපි ටිකට් එකක් අරන් හම්බෙමු. වේයන්ගොඩ ස්ටේෂන් එකට ආවා. ඉතින් මේ උදේ කිව්වා වගේම මම මේසරේ යද්දි ගත්තේ මේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් නෙමෙයි තර්ඩ් ක්ලාස් ටිකට් එක. ටිකට් එක රුපියල් 300 දුන්නේ මේ 200 දුන්නේ 20ක් දුන්නේ කියන්නේ 180යි ටිකට් එක. වේයන්ගොඩ ඉඳන් නුවර. ඉතින් කොටුවේ ඉඳන් නුවරට එනවා නම් මම හිතන්නේ මේ ටිකට් එක 180යි 300ක් විතර වෙනවා. දැන් අපි හොයාගන්න ඕන මේ කෝච්චියේ මොන ප්ලැට්ෆෝම් එකකටද කියලා. ඒකත් හොයාගෙන මම ආයි මේ ට්‍රේන් එකට ඇවිල්ලා ඉන්නවා. දැන් වෙලාව 2යි කාලය වෙලාව. මේක මෙහින් යන්නේ 3:25ට නුවරින්. දැන් වේයන්ගොඩ යද්දි 5:40 විතර වෙනවා. තව කොහොම හරි පැය විනාඩි 15ක් වගේ තියෙනවා. ඉතින් සීට් දිනන නිසා මම කලින් ඇවිල්ලා වාඩි වුණා. දැන් මේ ඕන තරම් සීට් එක තියෙනවා. ආයෙත් බලන්න මගේ ඉස්සරහා සීට් එකක් තියෙනවා. මේ බලන්න දෙයක් නැහැ. ඒක නිසා අපි එන යන ගමන් සෙට් වෙනවා. ඉතින් මේ ඉස්සරහම කට්ටියට පේන්නේ ලංකාවේ එකම දිත්ත දුම්රිය උමන් මාර්ගය. ඉතින් දකුණු පැත්තෙනුත් ඔය කට්ටියට පේනවා ලේන් එකක් යනවා උමගක් අස්සෙන්. වම් පැත්තෙනුත් ඒ විදිහටම උමගක් අස්සෙන් යනවා. එකම ගල තමයි විදලා තියෙන්නේ.